ඒ බබා මාර වැඩේනේ. ඇයි මොකද? ඩුබායි වල ඉඳන් ආපු බාප්පා දවල්ට කන්න අපේ ගෙදර ඉන්න දෙහුවනේ. මෙයා තමයි ඔය කියන බාප්පා. අප්පා මොනවද හදන්න ඕන? ගෙනාපු එළවලු නම් ඇති. චිකන් ටීකුත් ඇති. බතක් ගහලා මාළු 3ක් 4ක් හදලා ගමුනේ. මාළු 3ක් 4ක්? එතකොට චිකන්? චිකනුත් ඕන. මාළුයි චිකනුයි දෙකක් ඕනද? නැතු ඉතින් බතුයි චිකනුයි දෙන්නද කියන්නේ? පිට රටවල මස් ජාති කාලා මෙහි ඇවිල්ලා එළවලු කන්න බෑ තමයි ඉතින්. ඈ? හරි මං හදලා ගන්නම්. ඩෙසර්ට් වලට මොනවද? බිස්කට් පුඩිමක් වගේ දාමු. පුඩින් නම් කාලෙකින් හැදුවේ නෑ. ඇහැක් විදියට හදන්නම්. ඇහැක් විදියට නෙමෙයි කොටුවට හදන්න. ඔය මොස්ටර් කර කර ඉන්න ගියොත්ම තව වෙලා යනවා. හරි කොටුවට ඇහැක් විදියට හදන්නම්කෝ. ඇහැක් විදියට කොටුවට? කොහොමද ඇහැක් විදියට කොටුවට හදන්නේ? ඉතින් මට ඇහැක් විදිය දන්නේ මමනේ. ඈ? බොන්න දෙන්නේ මොනවද? ජූස් විතරයි ඔය මිනිස්සු බොන්නේ. පොඩි එකව චරකසගේ BS ක්ලාස් දාලා මම කඩවල් 10කට එහා ගියා හොයන්න. හැම තැනම බැලුවා. දොඩක් නැහැ. කොහෙවත් දොඩක් නැහැ. එක කඩේකවත් දොඩක් නැහැ. ඉතින් සද්දෙට කතා කරලා බැලුවේ නැද්ද? සද්දෙට කතා කරන්න. ඔයා කියන්නේ දොඩක් නැහැ කියලා උන්ට කෑ ගහන්නද? කෑ ගහන්න තමයි තිබ්බේ. ලොකුවට කඩ අරන් ඉන්න. මිනිහෙක් ගාම දොඩක් නැත්තම් මොකටද අරන් ඉන්නේ? අලකන්නේ. අලකන්න? හැබැයි එක තැනකින් නම් කිව්ව ඕන්නම් බේබි නාරම් තියනවා කියලා. කවුද කිව්වේ? කඩේ මුදලාලි කිව්වේ. එහෙනම් දොඩක් නැහැ කිව්වේ කියපු එක තැනකවත්? ඉතින් දොඩක් නැහැ. බේබි නාරම් තියනවා. දොඩක් නැත්තම් බේබි නාරන් තියනවා කිව්වේ කොහෙන්ද? ඔලු ගෙඩියෙන්ද? පිස්සු? ඈ? Se acabó.